බුදුරජාණන් වහන්සේ පවා සංඝයා පිරිවරාගෙන දුෂ්කර ගමනක් වඩින්න තියෙනවා නම් බොහෝ භික්ෂුන් වහන්සේලා සමග දානි ගැන සැක සංකා තියෙනවා නම් බුදුහාඳුරෝ ගමන පිටත් වෙන්න කලින් අහනවා සීවලී ඉන්නවද කියලා. සීවලී හාමුදුරුවෝ ඉන්නවා නම් හැමෝටම දාන ටික ලැබෙනවා කියලා. ඒක පුදුම පිනක්. අදටත් දැන් උන්වහන්සේ බුදුහාඳුරන්ගේ කාලේ හිටියේ. අදටත් ගෙවල් වල බුද්ධ පූජාව තියන්නේ නැති සීවලී හාමුදුරන්ට. අද අපේ ගෙවල් වල සාරිපුත්ත හාමුදුරන්ගේ පින්තූර තියෙනවද? මුගලන් හාමුදුරන්ගේ අසංකේයකුත් කල්ප ලක්ෂයක් පාරමී පුරපු අගසව් දෙනමකගේ පින්තූරයක්වත් නැහැ අපි ළඟ. හැබැයි සීවලී හාමුදුරන්ගේ පින්තූර ගෙවල් වල තියෙනවා. සීවලී හාමුදුරන්ට ඇතුල් වෙන තැනම තියාගෙන දාන පූජා කරනවා. අදටත් ඒ ලැබීම ලැබෙනවා. ඒ නිසා සංසාරේ පුණ්‍ය නිධානයක් තැම්පත් කරා. සසර දන් දීලා ඒ රැස් කරගත්ත පිනේ විපාක. ඒ නිසා මතක තියාගන්න අපි දන් දෙනවා කියන්නේ මෙලවට විතරක් නෙමෙයි. නිවන් දකින්නකන් සංසාරේට අපි නිධානයක් තැම්පත් කරගත්තා වගේ කිය. ඒකේ විපාක ආත්ම 100,000 ගණන් ලැබෙනවා. මතක තියාගන්න අපි වපුරනවට වඩා අස්වැන්න ලැබෙනවා. දැන් අපි ඒකාඹ ගෙඩියක් නම් පැල කරේ. ඒ හටගන්න ගහෙන් ඒකාඹ ගෙඩියද හටගන්නේ? නෑ අඹ 100,000 ගාණක් එනවා. ඒ වගේ යමක් වැපිරුවද ඒ වපුරනදී අස්වැන්න අපිට ලැබෙන්නේ සසරේ. එක එළුවෙක්ගේ බෙල්ල කපලා ජාතක කතාවක තියෙනවා ආත්ම 500ක් ඉපදී බෙලි කැපුම් කෑවා කියන. එතකොට එකෙක්ගේ බෙල්ල කැපු එළුවෙක්ගේ ආත්ම 500ක් බෙලි කැපුම් කෑවා කියන. කර්ම විපාක එනකොට ඒ වගේ. එක වී ඇටෙන් වී කරල් පිටින් හටගන්න. ඒ නිසා යමක් වපුරනවාද වපුරනවට වඩා සංසාරයේ අස්වැන්න ලැබෙනවා. සමහර කර්ම තියෙනවා. ඒවට කියන්නේ අපරාපරිය වේදනීය කර්ම. නිවන් දකින්නකන් සසරේ ලැබෙනවා. ඒ නිසා පුළුවන් තරම් පින් කරන්න, දන් දෙන්න, අනුගාමික පුණ්‍ය නිධානයක් රැස් කරන්න. සංසාරයට නිධානයක්. මොකද මේ ඔක්කොම අපි අපිට මොන ව්‍යාපාර තිබ්බත් කොච්චර ගෙවල් දොරවල් මොන ආයතන කොච්චර සල්ලි තිබ්බත් රත්තරන් ගාගෙන හිටියත් මේ ඔක්කොම හුස්ම ටික යනකොට අතහරින්න වෙනවා. පරලොව අපි අන්ත අසරණ වෙනවා. අපි පුණ්‍ය නිධානයක් සංසාරයට රැස් කළා නැත්නම්. ඒ නිසා අපි දන් දෙනවා කියන්නේ සසරට පුණ්‍ය නිධානය. දෙවැනි එක තමයි නිත්‍ය සීලය. තුන්වෙනි එක උපෝසතේ. අනුගාමික පුණ්‍ය නිධානයක් කියන්නේ. අපි හරියට පන්සිල් රකින්නවා කියන්නේ සංසාර ගමනට නිධානයක් තැම්පත් කරනවා වගේ කියන්නේ. ඊළඟට සතර පොයට උපෝසත සීලයක් රකින්න කෙනා සංසාරේටම නිධානයක් තැම්පත් කරා කියන. විශාල පිනක් රැස් වෙන එක මෙලවට විතරක් නෙමෙයි. නිවන කරා යන තෙක්ම මේ පින තමන්ව සසරේ සුගතිගාමීව සැපසහගතව ධර්මාවබෝධේ කරා අරගෙන යනවා. ඊළඟට බුදුහාඳුරෝ පෙන්වුවේ භාවනාව. ඔය හතර තමයි තියෙන අනුගාමික පුණ්‍ය නිදාන. දානය, නිත්‍ය සීලේ, උපෝසත සීලේ, භාවනාව. භාවනාව අතර පින අතර අග්‍රම පින තමයි මෛත්‍රී භාවනාව. පින අතර අග්‍රම පින. ඔබට විනාඩි 15ක් 20ක් හරි සියලු සත්වයෝ සුවපත් වේවා කියලා හොඳට හිත එකඟ කරගෙන මෛත්‍රී භාවනාවක් වශයෙන් වඩන්න පුළුවන් නම් පින අතර අග්‍රම පිනක් කියන විශාල පිනක් රැස් වෙනවා ජීවිතේ. ඒ නිසා පුළුවන් තරම් පින් කරගන්න, කුසල් වඩා ගන්න. ඔය පුණ්‍ය නිධාන හතර ජීවිතේ රැස් කරන් අසරණ වෙන්නේ. දැන් බලන්න අපිට පේනවා සමහර වෙලාවට කෙනෙක් මේ ජීවිතේ මොනවා තිබුණා සමහර වෙලාවට සල්ලි වලින් හොද කරන්න බැරි ලෙඩ හැදෙනවා මිනිස්සුන්ට. කර්ම විපාක එන්නේ මහා පුදුම විදියට. සමහර අය මිල මුදල් තියෙනවා. ලෝකේ රටවල් ගානේ හැම සම්බන්ධයක්ම තියෙනවා. ලෝකේ පුරා ආයතන තියෙනවා. හැබැයි කාටවත් සල්ලි වලින් හොද කරන්න බැරිම තැනක තමයි කර්ම විපාක එන්නේ. ඒ නිසා සමහර වෙලාවට ඒ කර්ම වල හැටි හිතා ගන්න බැරි විදිහේ කර්ම විපාක වලින් මිනිස්සු අමාරු වැටෙන්නේ. අපිම සසරේ රැස් කරගත්ත දේවල් අපේ පස්සෙන් කර්මානුරූපව කැරකිලා එනවා. ඒක හැම වෙලාවෙම හිතන්න. අපි සසරේ අපිම කරගත්තු දේවල් අරගෙන යන සංසාර ගමන. අම්මා තාත්තට නෑදෑයෙකුට ඥාතියෙකුට යාළුවෙකුට හිතවතෙකුට කිසිම කෙනෙකුට අපිව බේර ගන්න බෑ. අපි යම් පිනක් කුසලයක් කරා නම් ඒකෙන් අපිව බේරෙනවා මිසක් කාටවත් අපිව බේර ගන්න පුළුවන් කමක් නෑ. ඒ නිසා පුළුවන් තරම් දම් පින්කම් කරන්න, දන් දෙන්න. ඒ දෙන දානේ බුදුහාඳුර පෙන්වන්නේ පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨා හොන්ති පානින.
පරලෝ පිහිටට පවතින්නේ තමන් රැස් කරගත්ත පින කියලා. පින් කරගත්ත කෙනා එනකන් දෙවිවරු දින ගැන කියන බලාගෙන. දැන් අපි මෙහි පින් කරනකොට අපි දන්නේ නැති වුණාට අපිට එහෙ විමාන පහළ වෙලා. බුදුහාඳුරන්ගේ දේශනාවල තියෙනවා එක තැනක තියෙනවා මුගලන් හාමුදුරුවෝ. දිව්‍ය ලෝකෙට වැඩම කරලා දෙවියන්ගෙන් විස්තර අහගෙන යනවා. උන්වහන්සේ තමයි ඔය විමානවත්වයේ තියෙන කතා ගොඩකට මුල්ුනේ. නිතර දිව්‍ය ලෝකෙට වැඩම කළා දෙවියන්ගෙන් තොරතුරු අහගෙන ඇවිල්ලා මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඒ විස්තර කී බණ කිව්වා. මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකෙට වැඩම කළා දෙවියන්ගෙන් තොරතුරු අහගෙන යනවා. පින්වත් දෙවිය ඔබ මොන වගේ පිනක් කළාද මේ තරම් සැප සම්පත් ලැබුවේ? පින්වත් දෙව්දෝ ඔබ මොන වගේ පිනක්ද කරේ කියලා විස්තර අහගෙන යනවා. ඔහොම අහගෙන යනකොට විශාල ලස්සන දිව්‍ය විමානයක් දැක්කා. සත්රුවණෙන් පහළ වෙලා බැබලෙන විමානයක්. මුගලන් හාමුදුරු නතර වෙලා බැලුවා කාගේද මේ විමානේ? දෙවිවරු නැහැ. විමානයක් තියෙනවා බැබලි. එතනින් යන දේවතාවරු පිරිසක් නතර වෙලා කියනවා ස්වාමීනි ඔය විමානේ පහළ වුණේ බරණැස නන්දිය සිටුවරයාට කිව්වා. බරණැස නන්දිය සිටුවරයා බුද්ධ ප්‍රමුඛ සංඝයා වෙනුවෙන් ආරාමයක් හදලා සංඝ සතු කරලා පූජා කරා කියලා. ඒ ආරාමේ හදලා සංඝ සතු කරලා පූජා කරන දවසේම ඔහු වෙනුවෙන් මේ විමානේ දෙව්ලොව පහළ වුණා කියලා. එහෙම කියලා දෙවිවරු කියනවා ස්වාමීනි ඔබ වහන්සේ මනුස්ස ලෝකෙට වැඩියාම හදිසියෙවත් ওই බරණැසදී නන්දිය සිටුවරයා හම්බෙන්න පුළුවන්. නන්දිය සිටුවරයා මුණ ගැහුනොත් ඔහුට කියන්න කියනවා අන්න ඔබ වෙනුවෙන් විමාන පහළ වෙලා තවුතිසා දෙවියන් ඔබ එනකම් බලාගෙන ඉන්නවා. තව තවත් පින් කරලා කුසල් වඩලා තවුතිසා දෙවියන් අතරට මෙන්න කියලා ගිහින් කියන්න කියලා. එතකොට දැන් මේ දේශනා දිහා බලනකොට අපිට පේනවා එදා මුගලන් හාමුදුරුවෝ මේ විමානේ දකින්නකොට නන්දිය කියන්නේ මැරිච්ච කෙනෙක්ද? මනුස්ස ලෝකේ. දෙවි කෙනෙක් නෙමෙයි එතකොට. එයා මනුස්ස ලෝකේ. බුදුහාමුදුරුවෝ වෙනුවෙන් ශාලාවක් හදලා බුද්ධ ප්‍රමුඛ සංඝයා වඩම්මලා දානයක් දීලා ශාලාව පූජා කරනවා. මනුස්ස ලෝකේ පින්කම කරන දවසේම ඔහු වෙනුවෙන් දිව්‍ය ලෝකේ දිව්‍ය විමානයක් එහි පහළ වෙනවා. ඔහු මෙහි ජීවත් වෙනවා. එහි විමානේ පහළ වෙලා දෙවිවරු බලාගෙන ඉන්නවා එනක. එතකොට අපිට පේනවා පින් කරපු කෙනාට පරලොව හැදෙන්නේ මේ විදියට. හැබැයි කර්මයේ ස්වභාවය මෙහෙමයි. දැන් අපි හිතමු නන්දිය ගැනම ගමු. මේ නන්දිය සිටුවරයා ඔය පින්කම් කරේ මාර්ගඵල ලැබලා නෙමෙයි කියලා අපි හිතමු. පෘථජන මට්ටමින් කියමු ඔය ආරාමේ හදලා පූජා කරනකොට විමානෙහි පහළ වුණා. පෘථජන කෙනා මරණාසන්න මොහොතේ හරි අමාරු වැටෙන්න පුළුවන්. එහෙ විමාන පහළ වෙලා තිබ්බට අපි හිතමු මෙයා ටික කාලයක් ගිහිල්ලා ධර්මයේ අතහැරියා කියලා. දැන් සමහරව ඉන්නවනේ මේ කාලයක් හොඳට පින් කර ඉන්නවා. කාලයක් බුදුහාමුදුරන්ටත් එක්ක බැන යනවා. මේ හොඳට බුදුන් අඳිනවා භාවනා කරනවා මෙන්න ටික කාලෙකින් තුනුරුවන්ටත් එක්ක බැන යන මිනිස්සු ඉන්නවා. අපි හිතමු නන්දිය සිටුවරයා අකුසලයකට වැටුණා කියලා. අපායගාමී අකුසල් වලට වැටුණා. මොකක් හරි ලොකු පාප කර්ම කරලා අකුසල් කරලා මිත්‍යා දෘෂ්ටියකට වැටුණා කියලා. එතකොට මොකද වෙන්නේ අර විමානේ? අතුරුදහන් වෙනවා. ඒ අතුරුදහන් වෙලා ඒ මොහොතේ රැස් වෙන කර්මයේ බලවත්කම මත අපායේ පැත්තට කර්ම හැදෙනවා ඊට පස්සේ. එයාගේ පින තව තවත් බලවත් වෙනකොට ඒ විමාන තවත් ඉහළට යනවා. ඉහළ දිව්‍ය ලෝකවලට පහළ වෙනවා. චාතුම් මහරජික දෙව්ලොවට වැඩිය පින බලවත් නම් තවුතිසාවේ මේ විමානේ මේ විදිහට තවත් විශාල විමානයක් හැටියට පහළ වෙනවා. ඒක තමයි අර දෙවිවරු කියන්නේ ස්වාමීනි නන්දිය සිටුවරයා මුණ ගැහුණොත් ඔහුට ගිහින් කියන්න කියනවා තව තවත් පින් කරලා තව තවත් කුසල් වඩලා තවුතිසා දෙවියන් අතරට මෙන්න කියලා. මොකද පින කියන එක නිතර පින් කරන්න. නිතර කුසල් වඩන්න. එතකොට තමයි අපේ ඒ පින බලවත් වෙන්නේ. ඊළඟට කරපු පිනක් වෙන්න පුළුවන්. දැන් අපි හිතමු අපි පිනක් කරා කියලා. දැන් ඕක කරලා ඉවරයි දැන් ඕක වැඩක් නැහැ කියලා හිතෙන් අතහරින්න එපා. කරපු පින හිතන්න පින බලවත් වෙනවා. ඒකනේ ඉස්සර මිනිස්සු පින් පොතක් තියාගත්තේ. පින් පොත් තියාගත්තේ ඒක බලනවා කියවනවා සිහි කරනවා මම මේ වගේ පින් කරා මට කොච්චර ලාභයක්ද කියලා හිතන්න පින බලවත් වෙනවා. ඒ නිසා ජීවිතයේ කරපු පින්කම් සිහි කර සතුටු වෙන්න. ඒවා සිහි කර බලවත් කරගන්න. ඒවා මෙනෙහි කරන්න. එතකොට තමයි පින පැත්ත හොඳටම ප්‍රබල වෙලා බලවත් වෙන්නේ. ඒ නිසා පින්වතුනි ඔබේ ශක්ති පමණින් දම් පින්කම් කරන්න. කාට හරි උදව් උපකාර කරන්න නැති බැරි අයට පිහිට වෙන්න. ලොකු දේවල් සමහරලාට අපි හිතමු හැමෝටම ලොකු දේවල් කරන්න බැරි වෙයි. හැබැයි තමන් හම්බ කරන විදියට තමන් ඉතුරු කරන විදියට
තමන්ට පුළුවන් විදිහට තමන්ගේ චේතනාවෙන් පින රැස් වෙන්න. ඒ නිසා අපිට පුළුවන් හැටියට ටික හරි පින් කරන්න. ඒ කරන පින සිහි කරන්න. ඒ නිසා සංසාර ගමනට නිධානයක් ඇති කරගන්න. ඒ තමයි අනුගාමික පුණ්‍ය නිදානය. ඒක රැස් වෙන්නේ දානෙන්, නිත්‍ය සීලේ, පන්සිල්. ඊළඟට උපෝසතේ. බුදුහාමුදුරන්ගේ කාලේ නම් 4 පොයටම උපෝසතේ රැකලා තියෙනවා. දේශනාවල තියෙනවා 4 පොයට උපෝසතේ රැක්කා කියලා. අද අඩු ගානේ 15කටවත් නේ. ඒකත් අමාරුයිනේ. ඒ නිසා උපෝසත සීලයක් එක දවසක් රකින්නවා නම් බුදුහාමුදුරන්ගේ දේශනවල තියෙනවා මහණෙනි කෙනෙක් උපෝසත සීලේ එක දවසක් සමාදන් වෙලා හරියට ආරක්ෂා කරනවා කියන්නේ දෙදෙව්ලොවට අධිපති සක්‍ර දෙවියන් වෙලා පහළ වෙන්න තරම් මහ විශාල පිනක් යා රැස් කරනවා කියන. ඒ නිසා ජීවිතේ විශාල පුණ්‍යස්කන්ධයක්, පුණ්‍ය නිධානයක් රැස් වෙනවා උපෝසත සීලයක් සමාදන් වෙනකොට. ඒ නිසා සීල් රකින්න, භාවනා කරන්න. ඔන්න ඔය කරුණ ටික මෛත්‍රී භාවනාව සරලයිනේ. ඉතින් ඒක 아무තු දෙයක් නෙමෙයිනේ. පොඩි කාලේ ඉඳන් අහලා ඇති මෛත්‍රී භාවනාව. මෙත්තානිසංස සූත්‍රයේ තියෙන ආනිසංස 11ක්. ඒකේ 10ක් ditta ධම්ම වේදනය මෙලොවම ලැබෙන ආනිසංස තියෙන. අපි මේ රසා කරත්, ව්‍යාපාර කරත්, මොනවා කරත් මිනිසුන්ට වැඩිපුරම තියෙන්නේ ප්‍රශ්න, පීඩාව, ස්ට්‍රෙස් එක, ඔළුව අවුල් ප්‍රශ්න වලින්. එතකොට මේ ඔක්කොම සංසිඳිලා ලොකු සුවපත් භාවයක්, මානසික නිදහසක්, හිතට ලොකු සැනසීමක්, සතුටක් හැම වෙලෙම හිතේ ක්‍රියාත්මක වෙනවා මෛත්‍රී භාවනාව පුරුදු කරපු කෙනා. නිදා ගන්න ගියත් පළවෙනි මානිසංස පෙන්වන්නේ සුඛං සූපති, සැපසේ නින්දට වැටෙනවා. සුඛං පටිබුඤ්ජති, ප්‍රබෝධමත් අවදි වෙනවා. න පාපකං සුපිනම් පස්සති, පෞකාර හීන දකින්නෙත් නැහැ කියන නිදාගත්ත වෙලාව. එතකොට මොනවා තිබ්බත් වැඩක් තියනවද සැප නින්දක් නැත්තන්නේ? මිනිස්සු බලන්න නින්ද නැතුව වෛද්‍යවරු හම්බෙන්න යනවා, අපි ළඟටත් එනවා. අනේ හාමුදුරනේ මොකක් හරි නූලක් හරි දෙන්න කියලා. එතකොට පිරිත් නූලක් හරි ඉල්ලගෙන යන්න එනවා. නින්ද යන්නේ. වෛද්‍යවරු ළඟට යනවා, නිදිපෙති බොනවා, මිනිස්සුන්ගේ මානසික පීඩා. ඒකට බුදුහාමුදුරුවෝ පෙන්නපු එකම දේ තමයි මෛත්‍රී වඩන්න. මෛත්‍රී භාවනාව වඩන්න. ඒ නිසා හොඳට මෛත්‍රී භාවනාව පුරුදු කරන්න, ගුණ ධර්ම වඩන්න. ඉතින් එහෙමනම් මේ දේශනාව තමයි නිදි ඛණ්ඩ සූත්‍රය කියලා දුන්නේ. මේක අංගුත්තර නිකායේ තියෙන දේශනාවක්. මතකද? සරලද? ඒක සරලව මතක තියාගන්න මෙහෙම. ඒ තමයි කොසල් රජුරුවන්ගේ අමාත්‍යවරයෙක් බුද්ධ ප්‍රමුඛ 500ක් සංඝයාට දානයකට ආරාධනා කරලා දාන බෙදන. දාන බෙදනකොට රජුරුව පණවිඩකාරයෙක් කිව්වා අන්න මාලිගාවට ඉක්මනටම එන්න කියලා. ඔහු දානේ භාජනේ දාලා රජුරුවන්ගේ පණවිඩය කියලා දිව්වේ නැහැ. දානේ බෙදන ගමන් කියනවා ඔබ රජුරුවන්ට ගිහින් කියන්න මම බුද්ධ ශාසනයේ නිදානයක් තැන්පත් කරන. එදා බුදුරජාන් වහන්සේ බුක්තානුමෝදනා දේශනාවට මාතෘකා කරේ නිදානේ. නිදාන 3ක් පෙන්වුවා මුලදී. ඒවා අපි කවුරුත් ජීවිත කාලෙම මිනිස්සු ඕවටම තමයි මහන්සි වෙන්නේ රැස් කරන්නේ. ඒ තමයි ස්ථාවර නිදාන, ජංගම නිදාන, අංග සම නිදාන. අපි කාටත් අපේ පෙර පින් වලට අනුව උත්සාහය, වීරිය මත අඩු වැඩි වශයෙන් මිනිස්සුන්ට ඕවා තියෙනවා. ස්ථාවර නිදාන, ජංගම නිදාන, අංග සම නිදාන හැමෝටම ටික ටික හරි තියෙනවා. හැබැයි කොච්චර තිබුණත් ඒ සියල්ලම අපිට මෙලවින් අතහරින්න වෙනවා. හුස්ම ටික යනකොට ඔය ඔක්කොම ඉවරයි. ස්ථාවර නිදාන, ජංගම නිදාන, අංග සම නිදාන ඔය තුනම අතහරින්න වෙනවා. ආයි පරලොවට ඒව නැහැ. සංසාරෙට නිදානයක් බුදුහාඳුරු පෙන්වුවා මහණෙනි මගේ ශ්‍රාවකයන්, නිවන කරා යන ශ්‍රාවකයන්ට සංසාර ගමනට නිදානයක් තියෙනවා. ඒ තමයි අනුගාමික පුණ්‍ය නිදානය. ඒක 4කට බෙදුවා. දානය, නිත්‍ය සීලේ, උපෝසතේ, භාවනාව. ඔන්න ඔය 4 ජීවිතේ දියුණු කරගන්න. නිදානේ දැන් අපිට නිදහන් කියපු ගමන් මතක් වෙන්නේ මොනවද? තියනවද ඉඩම් වල එහෙම? අපිට නිදහන් කියපු ගමන් මතක් වෙන්නේ ඔය අතීත රජවරු වටිනා මුතු මැණික්, රන් රිදී එක්ක කොහේ හරි ගල් ගුහාවල් වල හරි පොළොව ඇතුලේ හරි එක්ක සමහරු රජමහා විහාර හදලා ඒ විහාර භූමියක හරි කොහේ හරි වල්ලලා තියෙනවා. එතකොට ඒවත් නිදාන. හැබැයි ඒ නිදාන ගැන නෙමෙයි මේකේ තියෙන්නේ. අපි ඒ නිදාන ගැන ටිකක් බලමු. බුදුහාමුදුරුවෝ පෙන්නනවා දැන් ඒ නිදාන ඉස්සර රජවරු ඒවා තැම්පත් කරේ අනාගතය ගැන හිතලා. ඔබ දන්නවා රජවරු වැව් කරලා තියෙනවා. වැවක් කරන්නේ මොකටද?
මිනිස්සුන්ට ගොවිතැන් කරලා රටේ ශාස්ත්‍රීයත්වයේ පිණිස. වැව හදලා ඉවර වෙලා වැවේ ගැඹුරුම තැන තමයි නිදහනි තැන්පත් කරන්නේ. ඒකට හේතුව අනාගතයේ විශාල නියගයක් දුර්භික්ෂයක් ආපු කාලෙක වැව හිඳීගෙන ගිහිල්ලා අන්තිම ටිකත් හිඳිච්ච ගමන් නිදහනේ මතුවෙන්නේ. එතකොට රටේ බොහොම නියගයකින් මිනිස්සු පීඩා විඳින අමාරු කාලයක් එනකොට අන්න වටිනා වස්තුවක් රජ්ජුරුව තැන්පත් කරලා තියෙනවා රටේ ප්‍රයෝජනෙයි පිණිස මිනිස්සයන්ට මතුවෙන්න. ඊළඟට ඔය රජමහා විහාර කියලා තියෙන රජවරු හදපු විහාර රජමහා විහාර කියන්නේ. ඒ රජවරු විහාර කරලා පූජා කරනකොට ඒ රජමහා විහාරවල වටිනා නිදන් තැන්පත් කරන. ඒ නිදහනේ විහාර භූමියේ කොහේ හරි තැනක තැන්පත් කළා තමයි ශාසනයට පූජා කරලා තියෙන්නේ. ඒ පූජා කරන්න හේතුව තමයි රජ්ජුරුව මේ විහාරේ හදලා ශාසනයට පූජා කරාට අනාගතේ තව අවුරුදු 200ක් යන තැන ඒක විනාශ වෙන්න පුළුවන්. ගරා වැටෙන්න පුළුවන්. දුර්භික්ෂ කාලයක් එන්න මිනිස්සුන්ටත් අමාරු කාලයක් එන්න පුළුවන්. එතකොට අර විහෙර විහාර පිළිසතර කරගන්න විදිහක් නැතුව ගරා වැටිලා කඩාගෙන වැටිලා විනාශ වෙයිගෙන යන්න පුළුවන්. එවැනි කාලෙක රජ්ජුරුව වටිනා වස්තුවක් තැන්පත් කරලා තියෙනවා ආයෙමත් මේක අරගෙන ඒ විහාරේ ප්‍රතිසංස්කරණය කළ ගොඩ නගා ගන්න වටිනා වස්තුවක් විහාර භූමියේ තැන්පත් කරලා. එතකොට තමන් ආරාමයක් හදලා පූජා කරත් අනාගතය ගැනත් හිතලා තමයි වටිනා වස්තුවක් පොළොවේ තැන්පත් කරලා ඒ භූමියේ ශාසනයට පූජා කරේ. එතකොට ওই වගේ තමයි රජවරු ඒවා තැන්පත් කරේ. හැබැයි බුදුහාඳුරු පෙන්නවා මහණෙනි රජවරු එහෙම වටිනා වස්තුව තැන්පත් කරාට ඒවා භූමි කම්පාවකින් තිබ්බතන වෙනස් වෙලා යන්න පුළුවන් කියන. ආයි හොයාගන්නවත් බැරි වෙන්න පුළුවන්. මොනවා හරි ලකුණු තියලානේ තියෙන්නේ. එතකොට භූමි කම්පාවක් තුල පොළොවේ ස්තර වෙනස් වෙලා හොයාගන්න බැරි වෙන්න පුළුවන්. විශාල ගම් වතුරක් නායාමක් වෙනවා. හොයාගන්න බැරි වෙනවා ඊට පස්සේ. අර ඔක්කොම වෙනස් වෙලා යනවා. මේ වගේ ස්වභාවික විපත් වලින් ඒවා වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට බුදුහාඳුරු පෙන්නනවා මහණෙනි පොළොවට අධිග්‍රෝහිත අමනුෂ්‍යයෝ ඉන්නවා කියන. ඒ අයට තමයි අපි ඔය බහිරවයෝ කියලා කියන බහිරව දේවතාවරු කියන්නේ. ඒ අය අපි මේ මහ පොළොවේ උඩ මේක අපේ ඉඩම කියලා අපි තියාගෙන ඉන්නේ ඔප්පුවක් හදාගෙන පර්චේස් 10යි 20යි මේක මගේ කියයින් අර අයත් පොළොවට අයිතිවාසිකම් කියනවා. ඒ අය අපිට වඩා වෙනම යාලට බෙදිච්ච සීමාවල් තියෙනවා. ඒ සීමාවල් ඔස්සේ පොළොවේ සීමාව වෙන් කරගෙන පොළොව ඇතුලෙන් ගමන් කරන අමනුෂ්‍ය කොටසක්. ඒ අය තමයි බහිරවය කියන්නේ. පොළොව ඇතුලෙන් ගමන් කරා. ඒ අය පොළොවේ තැම්පත් කරන වටිනා වස්තුවට අයිතිවාසිකම් කියනවා කියන. බුදුහාමුදුරු පෙන්නනවා ඊට පස්සේ ඒ අය පොළොව ඇතුලෙන් ඒව ඇදගෙන එහාට මෙහාට අරන් යනවා කියන. තියෙන තැන වෙනස් කරනවා. එතකොටත් ගන්න හොයාගන්න බැරි වෙනවා කියන. දැන් කවුරු හරි දන්නවා මෙන්න මෙතන තියෙන්නේ කියලා. එතන හාරගෙන යනකොට පොළොවට අයිතිවාසිකම් කියන මේ මගේ සීමාව මේක මටයි අයිති කියලා. ඒක බාරගත් අමනුෂ්‍යයෝ පොළොව ඇතුලෙන් ඒක ඇදගෙන යනවා කියන වෙන පැතිවල. එතකොට තිබ්බ තැන වෙනස් කරලා ඒක හොයාගන්න බැරි වෙනවා. මේ වගේ කාරණා ගොඩක් බුද්ධ දේශනාවේ තියෙනවා. දැන් අපි බලමු නිදි ඛණ්ඩ සූත්‍රය ගැන. බුදුරජාණන් වහන්සේ නිදහන කීපයක් පෙන්වනවා. පළවෙනි එක තමයි බුදුහාඳුරු දේශනා කරා මහණෙනි මේ ලෝකෙ මිනිස්සු ජීවිත කාලෙම රැස් කරන නිදහන තියෙනවා. එකක් තමයි ස්ථාවර නිදහන. ස්ථාවර නිදහන තියෙනවද නැද්ද ඔබට? තියෙනවද? තියෙනවා. අපි කාටත් තියෙනවා. ස්ථාවර නිදහන කියන්නේ මහ පොළොවේ පිහිටි වටිනා කියන අපේ කියලා අපිට තියෙන යමක්. අපි ඉඩමක් ගන්නවා. ගොඩනැගිල්ලක් හදා ගන්නවා. ගයක් හදා ගන්න. ව්‍යාපාර ගොඩනැගිල්ලක් අපිට තියෙනවා. ඒක පොළොවේ පිහිටි ස්ථාවර දෙයක්. ඇයි යන තැන අපිට උස්සගෙන යන්න පුළුවන්ද? අද බණහන්න යනවා සීල සුවර්ණට ආරක්ෂාවට කියලා ගේ උස්සගෙන ඉන්න පුළුවන්ද? බෑ. ඒක පොළොවේ පිහිටපු දෙයක්. එතකොට හැබැයි අපිට ප්‍රයෝජනවත්. අපිට මැරෙනකන් ඒක Tamanට උපකාර වෙනවා. කවදා හරි විකුණලා මුදල් කරගන්න පුළුවන්. එතකොට ඒ වගේ හැබැයි අපිට යන තැන උස්සගෙන යන්න බැරි මහ පොළොවේ පිහිටි ස්ථාවර දේවල්. ඒවට ධර්මයේ කියන්නේ ස්ථාවර නිදහන්. ඒවා අපේ පින්පව් වල හැටියට අඩු වැඩි වශයෙන් හැමෝටම තියෙනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාළ ජංගම නිදහන්. තවත් නිදහනයක් තියෙනවා අපේ ජීවිතේ ප්‍රයෝජනවත්. ඒ තමයි ජංගම නිදහන්.
ජංගම නිදාන කියන්නේ අපිට යන තැන ගෙනියන්න පුළුවන් වටිනා වස්තුව. අපි රැස් කරනවා. කොහොම හරි දුක් විඳලා ඔන්න සල්ලි ටිකක් ඉතුරු කරලා තියාගන්න. රත්තරන් බඩු ටික ගන්න. මුතු මැණික් රන් රිදී ආදී ටිකක් එකතු කරලා තියාගන්න. කවදා හරි ප්‍රයෝජනවත් වෙයි. එතකොට මේ ටික අපිට යන තැන උස්සගෙන යන්න බැයිද? බෑග් එකේ හරි දාගෙන රත්තරන් බඩු ටික. සල්ලි ටික අඩු ගානේ බැංකුවක දැම්ම බැංකු පොත හරි අරන් ගියාම ඕන තැනකින් ගන්න පුළුවන්. එතකොට අපිට ගෙනියන්න පුළුවන්. යන තැන අරගෙන යන්න පුළුවන්. තමන්ගේ කියලා වටිනා දෙයක් තියෙනවා නම් ඒවට බුදුහාඳුරෝ කියන්නේ ජංගම නිදාන. ගෙනියන්න පුළුවන් වටිනා නිදාන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ ලෝකේ ඉන්න මිනිස්සු තවත් ඒ අයට වටිනාම නිදානයක් තමයි අංග සම නිදාන. අංග සම නිදාන කියන්නේ උගත්කම, කුසලතාවය, දක්ෂතාවය, හැකියාව. ඒක අපිට නිදානයක්. ඇයි ඒ නිදානයක් වෙන්නේ? දැන් අපි හිතමු කෙනෙක් හොඳ දක්ෂ වෛද්‍යවරයෙක් ගැන හිතන්න. මේ එක පාට වෛද්‍යවරයෙක් වෙලා පහළ වෙනව නෙමෙයි. කොච්චර දුක් විඳින්න ඕනද කියලා හිතන්න. පුංචි කාලේ ඉඳන් මහන්සියලා ඉගෙනගෙන විභාග පාස් වෙලා විශ්වවිද්‍යාලවල ගිහිල්ලා ඒවත් හොඳට විභාග පාස් වෙලා ඊට පස්සේ තමන් කාලයක් විදේශ රටවල් වල ගිහිල්ලා පරීක්ෂණ කරලා එතකොට ඒ ශාස්ත්‍ර ගැන ඉහළට අධ්‍යයනය කරලා කාලයක් ඊළඟට තමන් ප්‍රායෝගිකව හොස්පිටල් වල ගොඩාක් වැඩ කරලා ඒ අත්දැකීම් එක තමයි හොඳ පළපුරුදු හොඳ නමක් ඇති හොඳ වෛද්‍යවරයෙක් බවට පත් වෙන්නේ. දැන් මේ වෛද්‍යවරයාට තමන්ගේ හැකියාව, දක්ෂතාවය, කුසලතාවය ජීවිත කාලෙටම නිදහනයක්ද නැද්ද? නිදහනයක්. බලන්නකෝ ඔය වෛද්‍යවරුන්ට ඉන්න සෙනඟ. දොර ළඟ 50ක් පොර කනවා. එක්කෙනෙක් ඇතුලේ බලනකොට දොර ළඟ 50ක් විතර පොර කනවා. ආයි ලෙඩේ අහන්නවත් වෙලාවක් නැහනේ. එතකොට සමහර වෛද්‍යවරු වෙලාවක් නෑ ආයි ලෙඩෙක් බලන්න. එතකොට ඒ වගේ ඒක නිදහනේ. දැන් අපි හිතමු මේ වෛද්‍යවරයාගේ හතුරු තරහකාරයෝ කාටත් ඉන්නවනේ. ලංකාවේ ඉන්න බැරි වෙන්න මොකක් හරි ප්‍රශ්නයක් දාලා මේ රටෙන් පැන්නුවා කියලා හිතන්න. ඒ මිනිහයාට එපා වෙලා මේ රට මත හැල්ලා වෙන රටකට ගියා කියලා හිතමු. එයාට තමන්ගේ උගත්කම, කුසලතාවය, දක්ෂතාවය නිසා ඕනෑම රටක ඒ වෛද්‍ය වෘත්තියෙන් හොඳ රස්සාවක් කරගෙන හොඳ යාන වාහන, ගෙවල් දොරවල් ඇතුව ඕනෑම රටක කොහේ ගියත් තමන්ට ජීවිතේ මැරෙනකන් හොඳට ජීවත් වෙන්න බැයිද? පුළුවන්. ඇයි? තමන්ගේ උගත්කම, කුසලතාවය, දක්ෂතාවය, හැකියාව තමන්ට නිදහනයක්. තමන්ට ජීවිත කාලෙම ජීවත් වෙන්න ඒක තමන්ට උපකාර කරන. එතකොට මෙන්න මේ නිදහන තුන බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ලෞකික ජීවිත ගත කරන, කාමභෝගී ජීවිත ගත කරන මිනිසයන් බුදුහාඳුර පෙන්න මහණෙනි ඔය නිදහන තුනටම තමයි කියව ජීවිතේ වෙහෙසෙන්නේ. දැන් ඔබ හොඳට බලන්න සාමාන්‍ය මිනිසයා උදේ ඉඳන් රෑ වෙනකම් මහන්සි වෙන්නේ ඔය නිදහන තුනට නෙමෙයිද කියලා හිතා. අපි හිතමු කෙනෙක් ඉගෙන ගන්නේ ඇයි? රස්සාවක් කරන්න. රස්සාවක් කරන්නේ මොකටද? හම්බ කරගන්න. ජීවත් වෙන්න කියලා. ඒ හම්බ කරලා මොකද කරන්නේ? එක්ක ගෙයක් දොරක් හදාගන්න එක, ඉඩමක් ගන්න එක, වාහනයක් ගන්න එක, දියුණු වෙන එක. එතකොට ජීවිත කාලෙම තමන් රැස් කරලා තියෙන්නේ කැප වෙලා, මහන්සි වෙලා ස්ථාවර නිදහන ගොඩ නගනවා. එක්කෝ යන තැන ගෙනියන්න පුළුවන් ජංගම නිදහන. එක්ක උගත්කම. ඔය කරුණු තුන තමයි රැස් කරන්නේ. අමාරු වයසට යනකම් ඉගෙන ගන්නවා, කෝස් කරනවා, ඉගෙන ගන්න එකම තමයි. එතකොට ඒ අයගේ ජීවිතේ අර නිදහන තුන තමයි ජීවිතේ රැස් කරන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඔය තුනම මෙලවට විතරයි. ඔය නිදහන තුනම ස්ථාවර නිදහන, ජංගම නිදහන, අංගම සම නිදහන මෙලවින් ඉවරයි කියව. හුස්ම ටික යනකොට ඒ තුනම අතහැරලා යන්න වෙනවා. ඒකට හේතුව දැන් ඔබ හිතන්න අපිට අක්කර 100,000 ගණන් තිබ්බත් රත්තරන් ගාපු මාලිගා හදාගෙන හිටියත් මැරුණට පස්සේ ආයි ඒක පරලොවට හම්බ වෙනවද? නෑ. ඒව අතහැරලා යන්න වෙනවා. අපිට සල්ලි මෙච්චර තියෙනවා කියලා කෝටි ප්‍රකෝටි ගණන් අපි ගොඩ ගහගෙන හිටියත් රත්තරන් කඳු ගහගෙන හිටියත් මැරුණට පස්සේ ওই සියල්ල අතහරින්න වෙනව නේද? ඒව අතහරින්න වෙනවා. උගත්කමත් ඒ වගේ. මේ ජීවිතේ මහාචාර්ය කියලා හිතන්න. මැරිලා ආයි මනුස්ස ලෝකේ ඉපදුනා කිය මොකක් හරි පිනකින් ආයිත් උපදින්නේ මහාචාර්ය වෙලාද? නෑ. උඩු බැලිය අතර මල මුත්‍රා කරගෙන අඩාගෙන ඉන්න පොඩි දරුවෙක් ඊට පස්සේ ආයි අයන්නේ ඉඳන් කියවලා පෙර පාසල් යවල ආයි අධ්‍යාපනය ඇති කරගන්නවා. ඒ උගත්කම ඉවරයි මෙලවින්.
එතකොට අපිට පේනවා අපේ ජීවිතේ ස්ථාවර නිධාන, ජංගම නිධාන, අංග සම නිධාන මේ තුනම මෙලවෙන් අවසන් වෙලා යනවා. මම ඔබට තේරෙන තවත් නිකන් කියමු. අපි නිකන් හිතමු සාමාන්‍යයෙන් අපි නිකන් උදාහරණයක් ගමු. අපේ කවුරු හරි ඕනම පවුලක ඉන්නවා කවුරු හරි කෙනෙක් පවුලක් ගොඩ දාන. කවුරු හරි පින්වන්තෙක් ඉන්නවා මහන්සි වෙලා දුක් විඳලා කැප වෙලා දියුණු වෙච්ච කෙනෙක් ඉන්නවා කියලා හිතමු. අපි හිතමු කවුරු හරි අපි නිකන් උදාහරණයකට ගමු අපේ අයියා කියලා හිතමු. අපේ අයියා. දැන් මේ අයියා නිසා තමයි මේ සියලු දියුණු. අයියා තමයි දුක් විඳලා එක්ක පිටරට ගිහිල්ලා හරි හම්බ කරලා ගෙනහල්ලා දියුණු වෙලා දැන් මේ ඔක්කොම දියුණුනේ අයියා නිසා. කවුරුත් මැරෙනවනේ. අපි නිකන් උදාහරණයක් ගමු කවුරු හරි ඔන්න ලෙඩ වෙලා අයියා මැරුණා. දැන් සාමාන්‍ය මලකෙවල් වල කියන දේවල් කොහොමද? අනේ අයියා නිසා තමයි අපිට මේ ඔක්කොම. අනේ අයියේ ආයි අපි ළඟට එන්න. කියන්නේ නැද්ද? අහලා නැද්ද ඔයා? කියනවා. ආයි අපි ළඟටම එන්න කියනවා. අපි නිකන් මෙහෙම හිතමු නිකන් සාමාන්‍ය දෙයක්. ඔන්න අවුරුදු 4-5ක් යනකොට කවුරු හරි පොඩි එකෙක් උස්සගෙන එනවා. දැන් අයියා ඉපදිලා. කොහේ හරි ගමක ඉපදිලා කියලා හිතමු. දැන් පෙර ජීවිතයේ කියන පොඩි එකෙක් උස්සන් එනවා. මේ ළමයා හරියටම කියනවා කියලා හිතමු. මේ වගේ ගෙදර. මේ ඉන්නේ මං කියලා පින්තූර පෙන්නනවා. කාමරේට යනවා. මේ මං හිටපු තැන ෆොටෝ පෙන්නනවා. මේ මගේ අක්කලා නංගිලා. දැන් ගෙදර කාටවත් සැකයක් නැහැ. මේ නම් අපේ නැති වෙච්ච අයියාමයි. දැන් මොකද කරන්නේ? අනේ මේ අයියානේ ඉපදිලා ඉන්නේ කියලා අර අයියාගේ දේපල ටික ඔක්කොම ලියලා දෙයිද පොඩි එකාට? නෑ. එච්චරයි. ආයි මැරිලා ආවත් ඉපදිලා ආයි හම්බෙනවද? ආයි හම්බෙන්නේ නෑ. ඒ නිසා ඕනනම් තේ එකක් දීලා මේ යව ගිහින් එන්න කියලා යවයි ඔළුව අත කාලා පොඩි එකා ඉඹලා. එච්චරයි. ඒ නිසා ආයි මැරිලාවත් මනුස්ස ලෝකෙට ඒවා ආයි හම්බෙන්නේ අපිට. ඒ නිසා මේ ජීවිතේ අපි ගොඩනගන දේවල් සියල්ල ස්ථාවර නිධාන, ජංගම නිධාන, අංග සම නිධාන මේ තුනම මෙලවින් අවසන් වෙනවා. පරලොවට නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මහණෙනි සංසාර ගමනටම නිධානයක් තියෙනවා. සසර ගමනට නිධානයක්. අන්න ඒක අපිට මෙලවින් අවසන් වෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ දා ඒ සංසාර ගමනට නිධානි දේශනා කරා. ඒ තමයි අනුගාමික වූ පුණ්‍ය නිධානි. අන්න ඒක රැස් කරන්න කියනවා. අනුගාමික කියන්නේ නිවන් දකින්නකන් පස්සෙන් එනවා. ඒක මෙලවින් ඉවර වෙන්නේ නැහැ. මරුණා කියලා එතනින් ඔක්කොම අතහැරෙන්නේ නැහැ. අන්නේ අනුගාමික පුණ්‍ය නිධානි රැස් කරගන්න හැටි බුදුරජාන් වහන්සේ කාරණා 4ක් පෙන්වනවා. එකක් තමයි දානය. කෙනෙක් දන් දෙනවා කියන්නේ සංසාර ගමනටම නිධානයක් රැස් කරනවා. ඒ දානය කියන්නේ මෙලවින් ඉවර වෙන්නේ. ඒකේ ආනිසංස ආත්ම 100 ගණන් ලැබෙනවා. ඒක සංසාරිත නිධානයක්. අපි දානයක් දුන්නා කියන්නේ ඒක සසර ගමනට අපි නිධානයක් රැස් කරා වගේ කියන. දැන් ඔබ අහලා ඇතිනේ සීවලි හාමුදුරන්ට තිබ්බ ලැබී. රහත් තුනත් ලෝසක මහරහතන් වහන්සේ ගැන අහලා තියෙනවා. ලෝසක හාමුදුරුවෝ කියන්නේ මව් කුසට ආව වෙලාවේ ගෙවල් ගිනි ගත්තා කියනවා. පවුල පිටින් මහපාරට වැටුණා. දෙමව්පියෝ බැලුවා මොකද්ද අපිට මේ වෙච්ච සාපේ. බලනකොට අන්නේ දුවගේ කුසේ දරුවෙක් පිළිසිඳගෙන. ඒ වෙලාවේ මොකද කරේ? ඒ වෙලාවේ ගිහිල්ලා බලලා ඉවරලා කිව්වා දුවේ උඹත් නිසා තමයි අපිට මේ ඔක්කොම කරදර. අපේ පස්සෙන් නම් එන්න එපා කියලා අර දෙමව්පියෝ මොකද කරේ? දුවව පැන්නුවා. දාලා ගියා. ඔය දැන් යන්නේන මන්නේ කාටත්. මහපාර දිගේ ඇවිදගෙන ගියා. උඹ උඩ දිහාක ඵලයන් අපි පස්සෙන් එන්න එපා කියලා. දරුවා ලැබෙන්නේ ඉන්න අර අම්මා ඉතින් අඬා පාරක් ගාන යනවා. කොහොම ගිහිල්ලා දුක් විඳලා හිඟමනේ ගිහිල්ලා බොහෝ දුක් ගැහැට විඳලා මහා පාරෙම අම්බලමක දරුවා බිහි වුණා. ඔබ දැකලා ඇතිනේ ඔය පාරවල දරුවා වඩාගෙන හිඟමනේ යන අම්මලා කොච්චර ඉන්නවද? ඒ වගේ දැන් මේ දරුවා වඩාගෙන මේ අම්මා යනවා. දරුවගේ නම ලෝසක. අනිත් දන්සැලක් දෙන තැනකට ගියත් අනිත් අයට හිඟමනක් හරි හම්බ වෙනවා. මේ ළමයා වඩාගෙන ගියොත් හිඟමනක් නැති වෙනවා කියන. කර්ම විපාකේ මොකක් හරි ක්‍රමයකින් වැහිලා යනවා. මේ ළමයා අරගෙන ගියාම හිඟමනක් නැහැ. ඊට පස්සේ දැන් කොහොම දුක් විඳ දැන් මේ දරුවා යන තැන හිඟන්නොත් අල්ලගෙන ගහනවා. එන්නේ පාපේ පස්සේ අපිටත් හිඟමනක් නැති කිය ගහනවා.
ඉතින් ඔහොම ඉඳලා දැන් මේ ළමයා චුට්ටක් ඇවිද ගන්න පුළුවන් වයස එනකොට අම්මා කල්පනා කරා මේ දරුවා නිසා මේ ළමයාගේ තියෙන අකුසලයේ නිසා මම ගෙවන දුක හිඟමනක්වත් හම්බෙන්නේ නැහැ. ළමයා අරගෙන ගියෝ. යන්තම් ඇවිද ගන්න පුළුවන් වයස එනකොට තැටියක් අතට දුන්නා. දීලා කිව්වා පුතේ උඹ නිසා විඳපු දුක මං හොඳටම ඇති කිව්වා. දැන් ඔබ තනියෙන් හිඟා කහලා ජීවත් වෙයන් කියලා අම්මා දරුවා පාරේ දාලා ගියා යන. දැන් ලෝසක ළමයා තැටියක් අරගෙන පාරක් ගානේ යනවා. යන තැන මිනිස්සු ගහනවා. හිඟන්නොත් අල්ලගෙන ගහනවා. අන්තිමට මොනවත් නැහැ. කුණු කාණු වල බැහැලා කාණු වල තියෙන ඒවා අරගෙන කනවා. විසි කරලා දාලා තියෙන ඒවා කනවා. පිලුණු වෙලා වීසි කරපු ඒවා අහුලගෙන කනවා. ඕක තමයි ජීවිතේ. හිඟමනක්වත් හම්බෙන්නේ නැහැ. කොහොම ඉඳලා යන්තම් සාරිපුත්ත හාමුදුරුවෝ දවසක් පිණ්ඩපාතේ වැඩම කරලා එනකොට සාරිපුත්ත හාමුදුරන්ගේ පස්සෙන් ආවා මේ ළමයා. සාරිපුත්ත හාමුදුරුවෝ ආරාමයට එනකොට ඈතින් ආනන්ද හාමුදුරුවෝ දකින්නේ අමනුස්සයෙක් ඇටසැකිල්ලක් පස්සෙන් එනවා වගේ එකපාරට දැක්කේ. ඒ තරම් කෙට්ටු දරුවෙක් කන්න නැහැ. සාරිපුත්ත හාමුදුරන්ට අනුකම්පා හිතුණා. ආරාමයට ආපු ගමන් සාරිපුත්ත හාමුදුරුවෝ දානේ වළඳලා ඉතුරු වෙච්ච ටික පිඟානකට දාලා අතට දුන්නා විතරයි. දීපු ගමන් බිම හලාගත්තා. කර්ම විපාකේ කෑම ටිකක් දුන්නත් එක්ක බිම හලාගත්තා. සාරිපුත්ත හාමුදුරුවෝ අදිෂ්ඨාන කළ බැලුවා මොකද මේ බලන්නම් පෙර අකුසලයේ බලවත්. ඊට පස්සේ ආරාමේ නවත්තගෙන හිටියා. පුදුම අකුසලයක්. සාරිපුත්ත හාමුදුරන්ට හිතුණා මේ දරුවා පැවිදි කරොත් ওই කර්මෙ ගෙවෙයි. ටික දවසක් තියාගෙන ඉඳලා පැවිදි කරා ලෝසක. දැන් ලෝසක හාමුදුරුවෝ පැවිදි කරපු දවසේ ඉඳන් ආරාමයටත් දාන්නේ නැහැ. ඔන්න කර්ම විපාකේ නැහැටි. ලෝසක යම් පාරක පිණ්ඩපාතේ වැඩියද ඒ පාරේ කාටවත් දාන්නේ නැහැ කියලා. කර්ම විපාකේ කැරකිලා ආවේ විදියට. හැබැයි උන්වහන්සේ දැනගත්තා මේක මගේ පෙර අකුසලයක්. ඒ නිසා පුදුම වීරියෙන් ධර්මයේ දියුණු කරා. පුදුම වීරියෙන් භාවනා කරා ලෝසක හාමුදුරුවෝ. මහා පුදුම වීරියක්. භාවනා කරනකොට කලන්තේ හැදිලා ඇදගෙන වැටෙනවා. බඩ ගාගෙන ගිහිල්ලා එහෙම නතර වෙලා කොහේ හරි ගහකට හරි හේතු වෙලා මඩ වතුර ටිකක් හරි බීලා වාඩි වෙලා භාවනා කරනවා. පුදුම වීරියකින් භාවනා කරා. දැන් කන්න නැතුව කොහේ භාවනා කරන්නද කියලා හිතන්න. කලන්තේ ඒත් අමාරුවෙන් හරි කණුවක් අල්ලගෙන හරි කලන්තේ හැදෙනකොට සක්මන් කරනවා කිය. වැඩිපුරම පාත්තරයට ලැබුණොත් පිලුණු වෙච්ච දෙයක් තමයි කියනවා ලැබෙන්නේ. බොහෝම දුකසේ වීරිය වඩලා පුදුම වීරියෙන් භාවනා කරලා උන්වහන්සේ ධර්මය අවබෝධ කරගෙන රහත් වුණා. දැන් ලෝසක මහරහතන් වහන්සේ රහත් වෙලා. එතකොට උන්වහන්සේ රහත් වෙලා හැබැයි මේ පිණ්ඩපාතේ ගියාට දාන්නේ නැහැ. දැන් රහත් වුණත් පිණ්ඩපාතේ ගියා කියලා දාන්නේ නැහැ. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දවසක් භාවනා කරනකොට දැක්කා ලෝසක හාමුදුරන්ගේ ආයුෂ දැන් ගෙවිලා. ඒ කියන්නේ වැඩි වයසක් නැහැ. කන්න නැති නිසාම ලෙඩ රෝග වැඩි. උන්වහන්සේට පිරිනිවන් පාන දවස හරි. අඩු වයසෙන් පිරිනිවන් පෑවේ. සාරිපුත්ත හාමුදුරුවෝ දිවසින් බැලුවා ලෝසක ගිහි කාලෙවත් අර පැවිදි කරන්න කලින්වත් එකම දවසක්වත් කුස පිරෙන්න ආහාරයක් ලැබිලා නැහැ. කවදාවත්. පැවිදි ජීවිතේවත් කවදාවත් කුසගින්න නිවෙන විදිහට ප්‍රණීත ආහාරයක් ලැබිලම නැහැ. සාරිපුත්ත හාමුදුරුවෝ හිතුවානේ අද පිරිනිවන් පාන දවස මගේ අතින්ම හරි දානි ටිකක් ප්‍රණීත විදිහට මම පූජා කරගන්නවා. උදේම ලෝසක හාමුදුරන්ගේ කුටියට ගියා. ගිහිල්ලා කිව්වා ලෝසක ඔබ වහන්සේ අද පිණ්ඩපාතේ වඩින්න එපා කිව්වා. හොඳයි ස්වාමීනි කිව්වා. මං ඔබ වහන්සේට පිණ්ඩපාත දානේ අරගෙන එන්නම් කිව්වා. එතකොට ලැබුණත් නැතත් පිණ්ඩපාතේ යනවා. ඒක ඉතින් සාසනික ක්‍රමේ. මං ඔබ වහන්සේට පිණ්ඩපාත ටිකක් අරන් එන්නම් කිව්වා. හොඳයි කිව්වා. දැන් ලෝසක හාමුදුරුවෝ නතර වුණා. සාරිපුත්ත හාමුදුරුවෝ කෙලීම පාත්‍රය අරගෙන ගියේ මාලිගාවට. මාලිගාවට ගියේ රාජ භෝජන වලින්ම ප්‍රණීත විදිහට රජුරෝ මාලිගාවට ගියාම දානේ දෙනවා. සාරිපුත්ත හාමුදුරුවෝ වැඩි කියලා දැනගත්තා. රජුරෝ පාත්‍රය අරගෙන ගිහිල්ලා පාත්‍රයට ප්‍රණීත විදිහ රාජ භෝජනම බෙදලා ආසනයකුත් පනවලා සාරිපුත්තයන් වහන්සේට අනේ ස්වාමීනි වැඩ ඉන්න කියලා දන ගහගෙන පාත්‍රය පූජා කළා. සාරිපුත්ත හාමුදුරුවෝ පාත්‍රය අරන් නැකිට්ටා. රජුරෝ ඇහුවා අනේ ස්වාමීනි ඇයි වළඳන්නේ නැද්ද ඇහුවා.
එක ස්වාමීන් වහන්සේ නමක් ඉන්න උන්වහන්සේටයි මේ කිව්වා. අනේ ස්වාමීනි වළඳන්න කීවා. ඒ ස්වාමීන් වහන්සේට මං කෑම දාන එකක් අරන් යවන්නම් කීවා. ඔබ වහන්සේ වළඳන්න කීවා. දැන් රජ්ජුරුවන්ගේ බල කිරීම නිසාම සාරිපුත්ත හාමුදුරුවෝ එතන වැඩ ඉඳලා අර දාන එක වැළඳුවා. රජ්ජුරුවෝ ඉක්මනට සේවකයෙකුට කතා කරලා කීවා ඉක්මනට ඉරාවරට යන්න කලින් දානේ පාර්සලයක් බැඳලා රාජ භෝජන වලින්ම ආරාමි භික්ෂුවක් ඇති උන්වහන්සේට ලැබෙන්න සලස්සන්න කිව්වා. හොඳයි රජතුමනි කියලා ඉක්මනට ගිහිලා කෑම පාර්සලයක් බැන්දා. බැඳලා සේවකයෙකුට දුන්නා මේක ගිහිලා ආරාමයට දීගෙන යන්න. මේ සේවකයා දාන එක අරගෙන යනකොට ඒ පැත්තට යන කොල්ලෙක් මගදී හම්බුණා. ඇහුවා මේ කොහෙද යන්නේ? ආරාමේ පැත්තෙන්ද? මෙන්න මේක දීගෙන යන්න කිව්වා. දැන් මේ කොල්ලා මන් දෙන්නම් කියලා ගත්තා. ටික දුරක් යනකොට සුවදයි. පොඩ්ඩක් පැත්තකින් ලිහලා කටට දාගත්තා. රාජ භෝජනේ. රසයි. ආයි ටිකක් යනකොට ආයි පොඩ්ඩක් කටේ දාගත්තා. දැන් ඔහොම ටික ටික කකා ගියා. ආරාමේ පේන මාන එනකොට කල්පනා කරා හාමුදුරුන්ට ඉතින් හැමදාම හම්බ වෙනවනේ. ගහක් තියෙනවා ගහ යට වාඩි වුණා අර දානේ පාර්සලයටම වග කිව්වා. දැන් ඔන්න නෑ පිරිනිවන් පාන දවසෙත් කෑම එක වැළකුණා. දැන් හවස සාරිපුත්ත හාමුදුරුවෝ විවේකිනුත් වැඩ ඉඳලා හවස ආරාමයට එනකොට ලෝසක හාමුදුරන්ට කලන්තේ. ඇහුවා ලෝසක දානේ වැළඳුවද? අනේ ස්වාමීනි නෑ කිව්වා. සාරිපුත්ත හාමුදුරන්ට වැටහුණා නේ අද පිරිනිවන් පාන දවසෙත් දාන එක නැති වුණා නේද? එහෙම්මම පාත්‍රය අරගෙන සාරිපුත්ත හාමුදුරුවෝ ආයි වැඩියා මාලිගාවට. දැන් මේ හවස දානේ වළඳන වෙලාව නෙමෙයි. මාලිගාවට වැඩම කරලා කිව්වා රජතුමනි දැන් දානේ පිළිගන්න අවසර නැහැ කිව්වා. හැබැයි චතුමදුර වගේ දෙයක් ඖෂධයක් හැටියට පිළිගන්න පුළුවන් කිව්වා. රජ්ජුරුවන්ගේ මාලිගාවේ ප්‍රණීත චතුමදුර තිබ්බා. දෙන්න ස්වාමිනී පාත්‍රය කියලා රජ්ජුරුවන්ගේ අතින්ම පාත්‍රයට චතුමදුර පුරවලා ගෙනහලා පූජා කරා. සාරිපුත්ත හාමුදුරුවෝ ඉක්මනට චතුමදුර පාත්‍රය අරගෙන ආවා. ඇවිල්ලා කිව්වා ලෝසක ඔබ වහන්සේ පිරිනිවන් පාන්න පෙර මේ චතුමදුර ටික වළඳලා කුස පුරව ගන්න කිව්වා. දෙන්න ස්වාමීනි මම වළඳන්නම් කියලා පාත්‍රයේ ගන්න හදනකොටම සාරිපුත්ත හාමුදුරුවෝ අතින් ගත්තා. අරගෙන අදිෂ්ඨාන කරලා බැලුවා අර පාත්‍රයේ දුන්නා නම් එක්ක චතුමදුර ටික අතුරුදහන් වෙනවා. කර්මයේ පිරිනිවන් පාන දවසෙත් එච්චරකට බලවත්. සාරිපුත්ත හාමුදුරුවෝ කිව්වා ලෝසක මම් පාත්‍රය අල්ලගෙන ඉන්නම්. ඔබ වහන්සේ පාත්‍රයට නැමිලා අත දාලා වළඳන්න කිව්වා. සාරිපුත්ත මහරහතන් වහන්සේ පාත්‍රය අතින් අල්ලගෙන හිටියා. ලෝසක මහරහතන් වහන්සේ පාත්‍රයට නැමිලා චතුමදුර ටික වැළඳුවා. එදා තමයි කියනවා කුස පිරෙන්න චතුමදුර ටිකක් කුසට වැටිච්ච දවස. එදා රාත්‍රී පිරිනිවන් පාන. එතකොට ওই රහතන් වහන්සේ නමකගේ ජීවිතය. ඔය වෙන කිසි දෙයක් නෙමෙයි කාශ්‍යප බුද්ධ ශාසනයේ 이르දිමත් භික්ෂුවකට උන්වහන්සේට ලැබිච්ච ලාභ සත්කාර වලට ඊර්ෂියා කරා. කෙනෙක් දානයක් දෙනවා අනේ අර ස්වාමින් වහන්සේට මේ දානි දෙන්න කියලා. කවන්නම්කෝ දානි කියලා කේන්තියේ ගිනි ගොඩකට අර දාන ටික දැම්මා. ඒ කර්ම විපාකේ තමයි මේ ගෙවුවේ. එතකොට රහතන් වහන්සේ නමකට ලැබිච්ච දානයක් ගින්දරකට දාලා කවන්නම් ඌට දාන කියලා කේන්තියේ. ඒකේ විපාකේ තමයි මේ ආවේ. එතකොට අපිට පේනවා සමහර කර්ම විපාක එනකොට පිරිනිවන් පාන ආත්මෙත් විපාක දීලා යන. ඒ නිසා ඔය ලෝසක හාමුදුරුවෝ ඊළඟට සීවලී හාමුදුරන්ට තිබ්බ ලැබීම ඒකේ සම්පූර්ණ අනිත් පැත්ත. උන්වහන්සේ කොහේ ගියත් කැලේක හිටියත් දේවතාවරු හරි විමානම වාගෙන දන් දෙනවා කියලා. දාන ටික කවදාවත් වරදින්නේ නැහැ.